පිටිපස්සෙන් කරන ආසාවෙන් නාන්න කියලා. හරි ඒ වගේක් ගහලා මේ දාලා මිරිකලා දානවා ඕකට. හරි දැන් ඉතින් දෙයිව දැන් කෑමක් හදනවා වගේනේ ලුණු දැම්මා ඊළඟ පියවරේ. සබන් නිෂ්පාදනය. සබන් ඒ කියන්නේ සබන් ඒක හදන එක බලන්න තියෙනවද? දැන් රටක් ගාලා බලමු අපි මේක ඇත්තටම ඉගෙනගෙන ඉවරට පස්සේ ඕගලන්ට නිවසේදීම සබන් සාදා ගන්න පුළුවන් වෙනවා. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒ කියන්නේ ඔය මේ කොවිඩ් කාලේ එහෙම මතකද දන්නේ මිනිස්සු හැදුවා ගෙවල් වල සබන් ඒවා ගාපේ උන්ට මොනවා වුණාද දන්නේ කොහොමද කොවිඩ් කාලේ ගෙවල් වල ගොඩක් ඒවා දාගත්තා ඩීසල් ඉලන් ගෙවල් හදා ගන්න වරන් ගත්තා මිනිස්සු කොවිඩ් කාලේ කොහොමද මේ ඊට පස්සේ ආයේ ගතිය ඇරලා ගියා මේ කොහොමද ඒ වගේ මේක අපිට එහෙම ආයේ කොවිඩ් එකක් ආවත් කිව්ව කොවිඩ් 20 මොකක් හරි එකක් ආවා කියන්නකො හරි මේ පාරනේ තව කාලයක් ගිහිල්ලා ආවොත් අනාගතයේ දවසක එන්න බෑ කියන්න බෑනේ දැන් එහෙම ඇවිල්ලා ඉන්නුනොත් සබන් එහෙම අහේනියක් ආවොත් රටේ කොහොමද අපි ගෙදරදීම සබන් කැටයක් හදාගන්න කියන එක සම්බන්ධව තමයි මේකෙදි කතා කරන්න යන්නේ. හරි දැන් අපේ ගෙදර වැඩේනේ අපි හිටි. කො? මෙන්න තියෙනවා අර බාස්කට් එක. ඕකට දැම්ම ජලියේ එන්නේ ඔය. ඊට දැම්ම පෝල් තෙල්. දැන් ප්‍රතික්‍රියා කරනකම් බලන් ඉන්නවා. මට පේනවා යාන්තම් මේ හරිය ජූට මොන හරි ප්‍රතික්‍රියාවක් වෙයි කියලා හිතන්න පුළුවන්. අර ඒ දෙක වෙන් කරන සීමාව විතරක්. එතනින් එහාට මෙතන හරියම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. දැන් හරියම ප්‍රතික්‍රියාවක් කරවන්නත් එපේ. මම මොකද්ද කරන්නේ? ගන්නවා මොකක් හරි ලොකු හැන්දක්. අරගෙන පුටුවක් තියාගෙන වාඩි වෙනවා මේක ගාවින්. හරිද? පුටුව තියාගෙන මේක ගාවින් වාඩි වෙනවා. දාලා හැන්ද දානවා මේකට. හැන්දේ තියෙන. දාලා මාත්‍රින් වාඩි වෙලා මේක කලවම් කර කර ඔහි ඉන්නවා. ඉතින් ඒ කියන්නේ මොකද මේ ප්‍රතික්‍රියාව වෙන්න නම් මේක හොඳට මිශ්‍ර වෙන්න ඕන. හොඳට මිශ්‍ර වෙන්නේ නැහැ නේ මුන්දින නිකන් ඉන්නකොට. ඕක අරගෙන කලවම් කර ඔහි ඉතින් ඉන්නවා. හරිද? ඒ විදිහට මේ මුලින්ම මම මේ දෙන්න ඉන්න මාධ්‍ය මේක හොඳට ප්‍රතික්‍රියා කරන්න සලස්සනවා. ඒක මමත් සැපේ කරගෙන ඉන්නවා වැඩේ. ඔය සැපේ කරන පියවර නිසා මේ පියවරට අපි දෙන නම තමයි සැපෝනීකරණය කියලා එක. හරි. ඔය පළවෙනි ප්‍රතික්‍රියාව නම සැපෝනීකරණය. ඔය වාඩුවේ වාඩි වෙලා ඔය කර කර ඉන්න දෙන්නේ. සැපෝනීකරණය කියලා තමයි ඒ පියවරට වතුරේ දිය වෙලා තියෙන දෙයක් කියන්නේ යා වතුරේදී දිය වෙලා ඉන්න කොහොමද සම්පූර්ණයෙන් අයන වලට ගැටලා. ඒතර මෙයා COO-1යි අනිත් පැත්තට Na+1යි විදිහට ඔහොම අයන වලට වෙන් වෙලා තමයි ඉන්නේ. මේ සබන් කියන කෙනා වතුරේ දිය වුණාම ඒ දිය වෙන පාර්ට් එක අයන වලට සම්පූර්ණයෙන් වෙන් වෙලා ඉන්නේ. හරි. ඉතින් මේ සමතුලිතතාවයත් මේ ද්‍රාවණය ඇතුලේ තියෙනවා. මේ දෙවෙනි පියවරේ නම මම තාම කිව්වෙත් නැහැ. මේ දෙවෙනි පියවරේ නම ඇත්තටම ග්ලිසරෝල් ඉවත් කිරීම. මොකද දැන් අපිට සබන්නේ හදා ගන්න ඕනේ. දැන් මේක සබනුයි ග්ලිසරෝලුයි දිය වෙච්ච සබනුයි ඔක්කොම තියෙනවනේ. ග්ලිසරීන් නැත්තම් ග්ලිසරෝල් ඉවත් කිරීම තමයි දෙවෙනි පියවර. මං ග්ලිසරීන් ඉවත් කරන්න මොකක්ද දන්නව කරන්නේ? මං කුස්තියට ගිහින් දැන් අපේ ගෙදරනේ මේක හදන්නේ. හරිද? කුස්සියට ගිහින් ලුණු ටිකක් ගන්නවා. ලුණු කුඩු ටිකක් ගන්නවා. අරගෙන ඕනනම් වතුර එක දිය කරලා ටික සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක් හදාගෙන නැත්නම් රයින් ද්‍රාවණයක් නේ සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක් කියලා කියන්නේ. ඒකක් හදාගෙන නැත්නම් ලුණු කුඩුම ගෙනාවක් කවන්න ගෙනල්ලා මේකට දානවා. මොනවද මේ කරන්නේ? සබන් හදනවා කියලා ඇවිල්ලා ලුණු දාන්නේ. නිකන් කෑමක් හදනවා වගේ. පොල් තෙල් ගත්ත මුලින්. දැන් ටිකේ වල ලුණු දානවා දැන් මේකට. මොනවද මේ කරන්නේ? ඇයි ලුණු දාන්නේ මේකට? ලුණු දැම්ම මොකද්ද? ලුණු වතුරේ දිය වෙනවනේ. දිය වුණාම ලුණු කියන්නේ NaCl. එයා වතුරේ දිය වෙලා හදනවා සෝඩියම් ප්ලස්. NaCl ගේ සෝඩියම් ප්ලස් Cl මයිනස් උයි තියෙනවා. ඒතර පිටතින් එතකොට මේකට සෝඩියම් ප්ලස් එකතු වෙනවනේ NaCl ගේ. අපි ලුණු දාන එකේ ප්‍රතිඵලයක් විදිහට ඒ ලුණු වතුරේ දිය වෙලා හදනවනේ යා Na+ උයි Cl මයිනස් උයි. කොහොම එනවනේ. ඒ Na+ එකතු වුණාම මේ ද්‍රාවණයට මේ ටික නම් තේරෙනවා රිවිෂන් එකේ ළමයින්ටත්. මොකද ලේචැට්ලි මූල ධර්ම උගන්වන්න තියෙන්නේ. පිටින් ඇවිල්ලා ද්‍රාවණයේ සෝඩියම් වැඩි වුණාම ලේචැට්ලි මූල ධර්ම වෙන මොකද්ද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව යනවා ආපස්සට නැඹුරු වෙනවා. අරහෙන් සෝඩියම් වැඩි කරද්දි ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරනවා. ආපස්සට නැඹුරනවා කියන්නේ මොකද්ද ළමයි? දිය වෙලා තියෙන සබන් පතුලේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. අපි මේකට ලුණු දානකොට වෙන්නේ අර උඩ දිය වෙලා තියෙන සබන් ටිකක් පතුලේ තැම්පත් වෙන එක. හරි. ඒතර දිය වෙලා නැහැ සබන්. අපි සබන් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ගොඩක් නාත හැකියි අපිට. හරි. ඒ කියන්නේ අපි නාන්නද සබන් හදන්නේ. අපි එක චුට්ටක් සබන් අහක දාන්න ලෑස්ති නැහැ. වතුරේ දිය වෙලා තියෙන සබන් ටිකක් කොහොම හරි ගන්න ඕනේ කියලා මොකද්ද අපි කරේ? ඒකට ලුණු දැම්මා. මේ ලුණු දැම්මට පස්සේ සබන් ටික දිය වෙන්න තව අවශ්‍ය වුණා. හරි. මාරු. දැන් උඩු ගිය ද්‍රාවණේ ඉන්න ග්ලිසරෝල් ටික ඕකෙන් වෙන විවිධාකාර භෞතික ක්‍රියාවලිය තියෙනවා. ඒවා අපි ඉගෙන ගන්න. මේ මොකක් හරි භෞතික ක්‍රියාවලියක් යටතේ ග්ලිසරෝල් ටික ඉවත් කරලා රූපලාවන්‍ය කරන ඒ කවුරු හරි අපි ගෙදරනේ කරන්නේ නේ. අපි කවුරු හරි දැන් අපේ ගෙදර රූපලාවන්‍ය කරන්න දෙන්නේ නැහැ. ඉතින් උපකල්පිත කවුරු හරි මිනිස්සෙක් මවාගෝ අපිට ඉන්නවා අක්කා කෙනෙක් කරේ නංගි කෙනෙක් හරි ඉන්න උපකල්පිත කවුරු හරි ගෑනු සහෝදරියෙක් ඉන්නවා. හරි. එතකොට ඒ වගේ සහෝදරියක් හරි මේක ඉන්නවා. ඒතර මේ මිනිස්සයාට අපි ග්ලිසරෝල් ටික දෙනවා ඕනයක් කරගන්න කියලා. හරි හරි. අපිට නාන්න විතරනේ අපිට රූපලාවන්‍ය වැඩලා අපිට නාගන්නයි ඕනේ. නාගන්න ඕන කරන තත්ත්වය දැන් අපි තෘප්ත කරගෙන තියෙනවා. එච්චරයි අපිට ඕනේ. දැන් එතකොට අපි ඔන්න ලුණු දාලා මේක පතුලේ තැම්පත් කරලා සබන් පුළුවන් තරම් ප්‍රමාණයක් වෙන් කරගෙන ඔන්න අපි මේ සබන් ටික එළියට ගත්තා. හැබැයි තාම මේ සබන් මේ එහෙම සබන් වගේ නෑ හරිද? තාම නිකන්
මොකද්ද ඒක? මොකද්ද වගේ? ඒ කියන්නේ නිකන් හිතන්නකෝ අර සබන් කැටයක් හෙන කාලයක් කොහේ තෙතමනේ තියෙන තැනක තිබ්බම නිකන් සබන් කිව්වට නිකන් ක්‍රීම් එකක් වගේ වෙන්නේ සබන් එක. නිකන් සබන් කැටේ ගන්න ඕන කියලා ගද්දි මෙහෙම ඇඟිලි ටික ඒ සබන් කැටේ මැදින් එන්නේ හිටපු කොහොම හරි. ඒ කියන්නේ සබන් එක හෙන්නට ලූස් වෙලා වතුර උරාගෙන මොකක් කරේ වෙලා සබන් කියලා ගන්නවා ඇඟිලි එනවා මැදින්. හරිද? අර සබන් කැටේ ඇලවිලා පොළොවට. ඔය තිබ්බ තැනට ඇලවිලා එහෙම වෙන්නේ. හරිද? මෙතන තියෙන ඊටත් වඩා අන්ත සබන් එකක් ඇත්තට. හරි තාම මේ ඇඟේ පතේ ගන්න සබන් කැටයක් නෑ තාම. මොකද ගන්න උඩුගේ ද්‍රාවණය වෙන් කරා දුන්න උපකල්පිත නංගිට ගත්ත පල්ලෙහින් ඉතුරු වෙලා තියෙන අර සබන් යයි හඳුන්වන කොටස අරගෙන චුට්ටක් රහ බලනවා ඒකේ. හරිද? මොකද ලුණු දැම්මනේ ටිකකට කලින්. හරි. දැන් ලුණු රහවත්ද දන්නේ නැහැ නේ කියලා රහවද ලුණු රහයි. හරි. හරියන්නේ නැහැ නේ අපි බලනවා මේ ලුණු රහින් ගන්න බෑනේ සබන්. ඒක නානකොට නිකන් ලුණු ඇඟේ ගා ගන්නවා වගේ ඊට පස්සේ මූදු වතුරින් නෑ වගේ තියෙයි. ඒ නිසා මේ අපි තීරණය කරනවා අපි මේකේ ලුණු ටික අයින් කරන්න ඕනේ කියලා. ලුණු ටික අයින් කරන්න අපිට ඕන වෙනවා මේකටත් උපකරණයක් ඕන නමක් හරි. මේ ඔකට ඕන කරන උපකරණයක් තියෙනවා. ඒ උපකරණ නම කේන්ද්‍රාපසාරකය කියලා. දැන් මේ තුන්වෙනි පියවරේ අපි ඉන්නේ. තුන්වෙනි පියවරේ නම තමයි සබන් පිරිසිදු කිරීම. නැත්නම් පිරිපහදු කිරීම. සබන් පිරිසිදු කිරීම. පාවිච්චි කරනවා. මේකට තියෙනවා මැෂින් එකක්. මේ අපි හිතමු එහා ගෙදර තියෙනවා මේ මැෂින් එකක්. හරිද? මැෂින් එකේ නම කේන්ද්‍රාපසාරකය. කීයටවත් එහා ගෙදර නෑ මේක. කේන්ද්‍රාපසාරකය. කේන්ද්‍රාපසාරකය. හරි කොහමද එහා ගෙදරට ගිහිල්ලා අර කොකිස් සත්තු ඉල්ලනවා වගේ ඉල්ලනවා ඒ ගෙදරින් කේන්ද්‍රාපසාරකේ පොඩ්ඩක් දෙන්න ඕක කියලා. හරි. ඒ කේන්ද්‍රාපසාරකේ ඔයගොල්ලෝ දන්නවා. දන්නවා කියන මෙහෙම එකක්. මේ සෙන්ට්‍රිෆියුජ් කියලා කියන්නේ ෆිසික්ස් වල නම් සමහරක් විතර ඔය භ්‍රමණ චිතද අනම්මනම් මොකක් හරි වෘත්ත හරි ඔය දෙකකින් එකක් ඔය දෙකම ටිකක් ළඟින් යන්නේ ඒවනේ. කොහමද ඕකෙදි මේ එහෙමත් ඔය ගැන කතා කරනවා. කේන්ද්‍රාපසාරකේ කියන්නේ සමහරක් විතර ෆිල්ම් වල එහෙමත් දැකලා ඉතින් අර ලේ වලට එහෙම ලොකුවට ඔය වැඩේ කරනවා. සාමාන්‍ය විවිධ පරීක්ෂණ වලදී පොඩි ටියුබ් වලට දාලා ඒක දානවා උපකරණයට. දැම්මට පස්සේ ඒක වේගෙන් කැරගෙනවා ඒක. අර එහෙම අර මොන හරි අදාළ ටියුබ්ස් දාන්න තැනක් තියෙනවා. ඒක දාලා මැෂින් ඒක ඔන් කරාම ඉන්න වේගෙන් කැරගෙනවා. ඒ කැරකෙන වේගයට මේකේ සංඝටක එකිනෙක වෙන් වෙනවා. දැන් ලේ සාම්පල් එකක් දාලා බ්ලඩ් සාම්පල් එකක් දාලා ඒක සෙන්ට්‍රිෆියුජ් කරාම ඒකේ තියෙන දැන් ලේ වල තියෙනවනේ යම් සෛලමය ද්‍රව්‍ය කොටසක් තියෙනනේ මොකක් හරි ඝන වගේ කියන්නේ සෙලියුලර් පාර්ට් එකක් තියෙනවා සෛලමය කොටසක් තියෙනනේ. අනිත් පැත්තට ඒ වගේම නිකන් වතුරමය කොටසකුත් තියෙනවනේ. අර ඒ වගේ කොටස් කීපයකට මේක වෙන් වෙනවා. ලේයර්ස් විදිහට වෙන් වෙනවා. කේන්ද්‍රාපසාරකින් කරන්නේ ඒක. අපි හිතමු මොකක් හරි හේතුවක් ඉන්න එහා ගෙදර එකා ගාව කේන්ද්‍රාපසාරකයකුත් තියෙනවා. අපි උකින් කේන්ද්‍රාපසාරකය ඉල්ලගෙන කේන්ද්‍රාපසාරකයට මේ සබන් ටික දාලා කේන්ද්‍රාපසාරකය ඔන් කරනවා. අර වේගෙන් මේ කරකලා NaCl ටික එහා කෙලවරට තල්ලු කරලා දාලා සබන් ටික ඉස්සරහා වෙනම ලේයර් එකක් විදිහට ඉදිරි කරලා ලුණු ටික මේකෙන් අයින් කරලා දෙනවා. දැන් මේකේ ලුණු රහක් ගෑවිලාවත් නැහැ. දැන් නියමයි. දැන් සබන් ගන්න බලන්න. දැන් සබන් වගේ මේක. කෝකටත් කියලා ඕක ගාලා නාන්න අවදානමක් ගන්න බය හින්දා අපි මේක දෙනවා අපේ මල්ලි ඉන්නවා ගෙදර ඌට දෙනවා පොඩ්ඩක් ගාලා නාලා බලන්න සබන් කැටයක් හැදුවා මලා අයියා සබන් කැටයක් හැදුවා මෙන්න මේක ගාලා නාහන් කියලා දෙනවා මල්ලිට සබන් කැට. හරි කැටෙත් නෙමෙයි. මේ තාම මේක කැටයක් නෙමෙයි. හරිද? තාම මේක අර ක්‍රීම් එකක් වගේ තමයි ඉතින් අතර. ඇයි මේකේ හිනට උරාගත්ත වතුර එහෙම තියෙනවා. තාම ඇත්තරම මේක මේ සබන් කැට වගේ කැට වෙලා ලස්සන කැටයන් එහෙමත් කැපිලා එහෙම නෑ. තාම අර නිකන් හරිද නිකන් අර මොකම මේව තියෙන නිකන් අර ක්‍රීම් වගේ එකක් තියෙන සබන් කිව්වට අවුලක් නැහැ නේ. අපිනේ ගෙදර නාගන්න ඔය සබන් කැටේ කොහොම තිබ්බ මැතිනේ ලුණු රහ නැත්තම් එතරනේ කියලා. ඔය ඇති සබන් හැදුවා කියලා මම ඕක අදලා අරුවට දෙනවා කෝකටත් කියලා ඒ ගාලා නාලා බලන්න කියලා. ඌ නානවා. හරි ටිකින් ඌ කෑ ගහගෙන එනවා මේ මාව පිච්චෙනවා වගේ අයියේ කියන්නේ ඌ වෙනවා කෑ ගහ. ඊට පස්සේ ආනවා මේ ඇයි කියලා. වල්ලා ඌ කියනවා ඇස් දෙකක් දනවලු හමක් දනවලු මේ මොනවද මේ දුන්නේ සබන් කියලා හෙන කෙලියක් දැන් පස්සේ මාත් කල්පනා කරනවා මට කොතනද වැරදුනේ කියලා. දැන් මට මොකක් කරලාද ඌ මොකක් කරේ දැන් ඊළඟට මාත් නාන්න දෙපේ. හරිද? ඒතර මේ කොතනද අපිට වැරදුනේ කියලා අපි කල්පනා කරලා බලමු. අපි හොයාගෙන යනවා අපිට වැරදුණු තැන. පොල් තෙල් වලින් වැරදුනා වෙන්න බෑනේ. ඉතින් පොල් තෙල් ඉතින් අපි ඔළුවේ ගානවා කනවා බොනවා පොල් තෙල් වලින් වැරදුනා වෙන්න බෑ. මට තේරෙනවා කේස් එක මෙහෙම එකක් වෙන්නද කියලා. අපි එන්නේ ඔයිච් දැම්මේ කිරලා මැනලා නෙවෙයිනේ. ගෙදර තිබ්බ ටික ඔන්න ඔය දාපු එකනේ කරේ. එන්නේ ඔයිච් වැඩිපුර වැටෙන්න ඇති. වෙන්න පුළුවන්. අපි මැන්නේ නෑනේ අනුමාපන කරේ නෑනේ කවුරු. ඔහෙ තින්නේ ඔයිච් තිබ්බ ටික දැම්මා. වැඩිපුර තියෙන්නේ නැති. ඉතුරු වෙන්නේ නැති. අරු වර්ග ඇඟේ ගහලා ඉතින් එන්නේ ඔයිච් කියන්නේ බස්මයක් ඒවට පිච්චෙනවා තමයි. හරි. ඒක තමයි වෙලා තින්නේ. හරි කියලා දැන් මොකද අපි කරන්නේ? දැන් අපිට මේක තියෙනවනේ වැඩිපුර ඉතුරු වෙලා තියෙන එන්නේ ඔයිච් නිසානේ ඔය සියලු ප්‍රශ්න වෙලා තියෙන. ඒ කියන්නේ අපි කේන්ද්‍රාපසාරකේ පාවිච්චි කරලා එන්නේ CL වලින් නිදහස් වුණා. හැබැයි අපිට නොතේරුණ තව දෙයක් ඉතුරුලා තිබිලා තියෙනවා. එන්නේ OH තිබිලා තියෙනවා මේක. එන්නේ OH එකේ ගෑවම ඇත්ත තමයි ඇස් දානවා. ඇත්නම් කොහොමත් සබන් වලට දානවා. හරිද? මේ අර මේ ඇස් දැවිල්ල ඊට වඩා ලොකු දැවිල්ලක් ඈ. ඒක මට කියන්න බැරි වුණා. හරිද? කොහොමත් සබන් ගෑවම ඇස් දානවනේ. ඒක නෙමෙයි ඌගේ දැවිල්ල. ඒක අර ඊට වඩා බොහොම බරපතල මට්ටමේ දැවිල්ලක්. ඒ එන්නේ OH නිසා එන දැවිල්ල. මේ කොහොම හරි දැන් එන්නේ OH අර්බුදින් අපි ගැලවෙන්න ඕන. අපි කල්පනා කරනවා කොහොමද එන්නේ OH වලින් ගැලවෙන්නේ කියලා.
මල්ලි කියනවා අපි HCl ටිකක් දාමු කියලා. ඒ කියන්නේ උගේ අදහස ඉන්නෝවෙච්නුත් කෙමිස්ට්‍රි ඉගෙනගෙන තියෙනවා මේ එන්නේ HCl ටිකක් දැම්මම නම් හරියයි නේද කියලා. ඒක ඕක හරියන්නේ නැහැ ලා ඊට HCl ආයෙ වැඩි වුණාම ආයෙ ඊළඟට මම පිච්චෙන්න බෑ ඒකට හරිද ඌ ආයෙ ගන්න නැහැ නේ ලොයිත් ඕක මේ ඌ ආයෙ නාන්න නැති මේ කවදාවත් ඒකට මම දෙන විදියක් යටතේ කොහොම හරි මේ අපිට දැන් මේකට HCl දාන්න හරියන්නේ නැහැ ඌ කියන එක කරන්න බෑ අපි කල්පනා කරා එච්චර සැර නැති පොඩ්ඩක් ඉතුරු වුණත් කමන්නේ නැති මොකක් හරි අම්ලයක් නැද්ද කියලා. ඒ කියන්නේ දුබලම අම්ලයක් ඇඩි අවුලම්ම නැති. ඊට පස්සේ වැඩි කල්පනා කරලා අපි ඔය ෆ්‍රිජ් එකේ තියෙන කලින් කපලා ඉතුරු වෙච්ච දෙහි බෑයක්. හරිද? ඒ දෙහි බෑය අරගෙන මේකට දානවා. ඇයි දෙහි වල තියෙනවනේ සිට්‍රික් අම්ලය කියලා අම්ලයක් තියෙනවා. ඒක හෙන දුර්වල අම්ලයක්. ඉතුරු නම් මොකුත් වෙන්නේ නැහැනේ. වැඩිපුරත් එක දෙහි ටිකක් මිරිකලා දානවා ඕකට. හරිද? දැන් ඉතින් දෙහිව දැන් කෑමක් හදනවා වගේනේ ලුණු දැම්මා ඊළඟ පියවරේ දෙහි දානවා. හරිද? ඒක දෙහිම වෙන්න ඕනේ නැහැ. හරිද? මම මේ ගෙදර හින්දා කියන්නේ. ඕකට පාමෙටික් අම්ලය කියලා තියෙනවා. අර H3PO4 පොස්පරික් අම්ල දාන්න පුළුවන්. තව පොල් තෙල් වලම තියෙන තව සංඝටකයක් නිදහස් මේද අම්ල කියලා. ඒව දාන්න පුළුවන්. ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. මං ඉතින් මේක ගෙදරනේ කරන්නේ. අපේ ගෙදර ඔය පොස්පරික් අම්ල නම් H3PO ඕවා නැහැ. අපි තියෙන දෙහි බෑයක් කරන් මිරිකන එක තමයි කරන්නේ. හරි දැන් දෙහි මිරිකලා තියෙන්නේ මේකට. දැන් මේකේ ඉන්නේ ඔය චරිපුර තිබ්බේව උදාසීන වෙලා සමහරක් වෙලේ දෙහි පොඩ්ඩක් ඉතුරු වෙන්නේ නැති. ඒ කියන්නේ සිට්‍රික් අම්ල තව ඉතුරු වෙන්නේ නැති. අවුලක් නැහැ ඒකෙන්. කොහොමද ඉතින් ඔය මොකක් හරි අයිටම් එකකට වගේ දෙහි දානවනේ සමහරක් සමන් වල. ඒ කියන්නේ එනං හැබැයි රෙදි හොදනේ වල නේ මොනවද එහෙම දෙහි දාන්නේ. අර මෙව හොදනේ වලනේ වලං පිඟන් ඕව හොදනේ වට තමයි දෙහි දාන්නේ. දෙහි දාන්නේ නැත්නම් ඇඟේ ගන්න ඒවට. එහෙම සබන් වරද නැද්ද කොහොම හරි කමන්නේ මේ පොඩි දෙහි සීන් එකක් එනවා මේ සබන් කඩෙන් පොඩි දෙහි වයිබ් එකක් එහෙමත් එනවා. මැනලා දැම්මොත් පොඩ අඩුවෙන් දැම්මොත් දෙහි රහක් වැඩි වෙන්නේ නැති වෙන්න හදා ගන්න පුළුවන් කොහොම හරි. දෙහි දාලා අපි මේකෙන් දෙහි දාලා හරි මොකක් හරි දුබල අම්ලයක් දාලා මේකේ තියෙන NaOH ටික තමයි අයින් කරලා දානවා. දැන් අපිට නාත හැකි කිසි ප්‍රශ්නයක් නැහැ මොනවත් වෙන්නේ නැහැ. මං සබන් ටික ගාලා නානවා. නාලා ඉවර වෙලා හිමීට පිරිසුදු වෙලා පිළිවෙලකට පැත්තකටලා පාඩුවේ කල්පනා කර කර ඉන්නකොට මට හිතෙනවා අපි මෙතනින් නතර වෙන්න ඕනේ නැහැ නේ කියලා. දැන් ව්‍යාපාරික අදහස් පහළ වෙනවා. හරිද? මම මොකටද මෙතනින් නතර වෙන්නේ? දැන් මට සබන් හදාගන්න දැන් මට පුළුවන්. මට දැන් ආයේ කවදාවත් සබන් ගන්න ඕනේ නැහැ මං කඩෙන් මං හදා ගන්නවා ගෙදරදී සබන් මට ඒ වියදම ඉතුරුයි. මම සබන් හදාගෙන නතර වෙන්නේ නැහැ. මම ලංකාවේ උන්ව නාවනවා. මගේ සබන් වලින් වගේ අයිඩියා එකකට වන් එනවා. මං සබන් හදලා විකුණනවා. හරිද? සබන් හදලා විකුණලා මම ඒකෙන් පෝසත් වෙනවා කියලා වගේ අයිඩියා එකක් ඔන්න දැන් මට එනවා. ඒ කියන්නේ දැන් මෙතනදී සබන් හදලා ඉවරයි. පරිභෝජනයේ සඳහා ගෙදරදී පොඩ්ඩක් නාගන්න සබන් ටිකක් හදාගන්න පියවර 3ක් ඇති. හැබැයි දැන් ඔන්න අර පොඩ්ඩක් එහෙම කරාට පස්සේ දැන් සිතුවිලි පහළ වෙනවා මේ මෙතනින් ඉස්සරහට මේක දියුණු කරලා සබන් හදලා ලංකාවේ සබන් ආධිපත්‍ය මං ගන්නවා. හරිද? ඒ වගේ එකක් හදාගෙන දැන් මේ සබන් හදන සීන් එකට එන්නයි යන්නේ. හතරවෙනි පියවර තමයි ඊළඟට අපි කතා කරන්නේ. මොකද අපි ගාව මේ තියෙන සමන්ගේ කැටේ ළමයි මිනිත්තුන්ට විකුණන්න බෑ. මොකද shopping bag එක දාලා තමයි දෙන්න වෙන්නේ. කියන්නේ අර ඒක මේ අර ක්‍රීම් වගේ එකක් නේ. ටූත් පේස්ට් වගේ තමයි සබන් දෙන්න වෙන්නේ. මිනිස්සු එනවා අර කාර පියන අරනවා සබන් ටික අතර අරගෙන ඇගේ ගා ගන්නවා. ඔහොම තමයි මං හදපු සබන් එක මිනිස්සුන්ට විකුණන්න වෙන්නේ. මට හොඳටම තේරෙනවා මේ ක්‍රීම් එකක් වගේ එක මිනිස්සුන්ට විකුණන්න බෑ. මිනිස්සු මේක ගන්න නැහැ. එහෙනම් මම කල්පනා කරනවා කොහොම හරි මේකේ මේ තියෙන අර තෙතබරිත ගතිය අයින් කරලා පොඩි දෘඩ ගතියක් මේකට දීලා හොඳ සබන් කැටයක් හදලා ඒකේ කැටයව කපලා හොඳ කවර් එකක් දාලා මාකට් එකට දාන්නේ පොඩි අයිඩියා එකක් තියෙනවා. හරිද? ඒ නිසා මම හතරවෙනි පියවරට යනවා. හතරවෙනි පියවරේ නම ෆිනිෂින් එක. ෆිනිෂින් කියලා කියන්නේ ගයක් අනම්මනම් හදලා අර ෆිනිෂින් එකෙන්නේ වැඩේ ඉවර වෙන්නේ ඒ වගේ නිමාව. නැත්නම් නිමි සබන් බවට පත් කිරීම. හතරවෙනි පියවරේදී අපි කරන්නේ අපි අර තුන්වෙනි පියවරේදී සබන් හදලා ඉවරයි. නාලත් ඉවරයි. ඔක්කොම ඉවරයි. හතරවෙනි පියවරේ තමයි මේක කර්මාන්තයක් ලෙවල් එකට වාණිජකරණය කරන එක තමයි හතරවෙනි පියවරේ වෙන්නේ. මුලින්ම හතරවෙනි පියවරේ අපිට එනකොටම තේරෙන ප්‍රශ්නේ තමයි මේක ක්‍රීම් එකක් වගේ වීම. මේක සබන් වගේ කැට ගතියක් නැති වීම. මේකේ කිසිම දෘඩ ගතියක් නැහැ. මේක සබන් කැටයක් වගේ අල්ලගෙන ඇගේ ගා ගන්න බෑ. ඒ ප්‍රශ්නේ තමයි මුලින්ම එන අවුල. ඒකට අපි කල්පනා කරලා දැන් ඔහොම වෙන්න හේතුව ළමයි මේක උරාගෙන තියෙන වතුර ප්‍රමාණය ගොඩක් වැඩි. සෑහෙන්න මේක වතුර උරාගෙන තියෙන්නේ. ඒකින්ද තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. මම සබන් කැටේ හදනවා. හදලා ඊට පස්සේ මම බලනවා දැන් මම මේක කීයටද විකුණන්නේ කියලා. තමන්කට විකුණන්න බෑ. මම බලනවා මට ගියපු වියදම. පොල් තෙල් වලට අච්චරයි. NaOH එකට මෙච්චරයි. කේන්ද්‍රාපසාරකේ රෙන්ට් කරන්න මෙච්චරයි. හරිද? දෙහි බෑයට අච්ච දෙහි බෑ නෙවෙයි දැන් ඉන්ඩස්ට්‍රියල් එකෙන් හොඳ මේ දුබල අම්ලේම හොයාගෙන මම වැඩේ කරන්නේ. ලුණු වලට මෙච්චරයි. ආදී වශයෙන් එක එක තැන් වල අපිට ගියපු වියදම් තියෙනවනේ. ඔය ඔක්කොම ගණන් හදලා මම බලනවා සබන් කැටයක් මට කීයකට වගේ විකුණන්න පුළුවන්ද කියලා. හදලා ඔක්කොම කර ඉවර කරලා බලද්දි සබන් කැටේ මිල එනවා මට කියපු වියදම එනවා 250යි කියනවා. හරි. ලාභයකට රුපියල් 20ක් 30ක් හරි තිබ්බොත් එහෙම 280ක් 90ක එකක් යනවා. දැන් කඩේට මේක දාන්න වෙන්නේ 290කට විතර. මම පොඩ්ඩක් කඩේට ගිහිල්ලා බලනවා කඩේ තියෙන සබන් කැට කීයද කියලා.
ඒව 150යි. හරිද? ඒ කියන්නේ මම හදපු ගානටවත් විකුණන්න බෑ. ඒ කියන්නේ මම මේව ගාලා නාන එකත් එක්ක පාඩුයි. ඒ කියන්නේ මම ගෙදරදී මේක කරත් මට පාඩුවක් වෙන්නේ. මොකද ඒ කියන්නේ දැන් මං කලින් හිතා හිටියේ මං දැන් සබන් හදාගෙන මුළු ජීවිත කාලෙම මං කඩෙන් සබන් ගන්න නැතුව මම්ම ගෙදර හදාගෙන සබන් ගාගෙන නානවා. එහෙම ගන්න තිබ්බේ සබන් කම්පැනි වලට බෑ. මාව පාලනය කරන්න වගේ එහෙම සීන් එකක් මං හිටියේ. පස්සේ මට තේරෙනවා බැරිමත් නෑ. පොඩ්ඩක් පුළුවන්. ඒ කියන්නේ මොකද මේ අපි ගෙදර සබන් හදලා බැලුවාම සබන් කටේ ගන්න 250ක් විතර එනවා හදන්න විතරක්. ලාභෙ තිබ්බහම හිතන්නවත් බෑ. අරුන් ඊට එක එකක් වගේ තියාගෙන ඒ කියන්නේ 150කට දිරි කරනවා. මොනවා එහෙම කොහොමද උනේ කියලා මම මුලින් හිතනවා මේ අර ඒගොල්ලෝ ගොඩක් හදන හින්දා වියදම අඩුත් දන්නේ නැහැ කියලා. ඒත් ඔහොමම අඩු කරගන්න බෑ කියලා මට තේරෙනවා. පස්සේ මම මේ මිනිස්සුන්ගේ සබන් කැට අරගෙන බැලුවට පස්සේ ගෙදර ඇවිල්ලා බලද්දි ඒකේ ගහලා තියෙනවා TFM මගේ කියලා එකක්. TFM මගේ. දැන් මගේ සබන් කැට එහෙම ගන්න නැහැ. හරිද? උන්ගේ තියෙනවා TFM මගේ කියලා මේ කැටේ නෙමෙයි ගහලා තියෙන්නේ. කැටේ තියෙන මොකක් හරි පිට කවරයක් තියෙනවනේ. ඒ පිට කවරේ මොකක් හරි කවර එක දාලා නේද ඕක දෙන්නේ. හරිද? ඒකේ මේ TFM මගේ කියලා එකක් තියෙනවා. ඒක ගහලා තියෙනවා 55යි. සමහරක් වෙලා 45යි. සමහරක් ඒවා අර බේබි සබන් වල එහෙම තියෙනවා පොඩ්ඩ 65ක් වගේ. ඒක TFM මගේ කියලා ඇත්තේ. මම ඇවිල්ලා හොයනවා TFM කියන්නේ මොකක්ද කියලා. බලද්දි ඒකේ තියෙනවා ඒ TFM කියන එක තේරුම total fatty matter කියලා එකක්. ඒකේ සරල අදහස මොකක්ද දන්නවද? ඒක දැක්කම තමයි මට වැඩි තේරෙන්නේ. ඒකේ අදහස තමයි සබන් කැටේ ඇතුලේ ඇත්තටම සබන් තියෙන්නේ කොච්චරක්ද කියන එක. ඒකේ සබන් කැටේ ඇතුලේ සබන් නතු මොනවද තියෙන්නේ? ළමයි සබන් කියන්නේ රසායන විද්‍යාවෙන් මෙව්වනේ සබන් කියන්නේ. අපි ව්‍යවහාරයේ සබන් කියන්නේ සබන් කැටේටනේ. ඔය සබන් කැටෙන් භාගයට භාගයක් තිබිලා තියෙන්නේ සබන් නෙවෙයි බලන් යන්නේ. ඒ කියන්නේ යාළගේ වැඩේ තමයි මං මේ හදපු විදිහට සබන් හදනවා. හදලා එකට එක අනුපාතයට වගේ මොනවා හරි පිරවුම් ද්‍රව්‍යයක් දානවා උකට. ඒ පිරවුම් ද්‍රව්‍ය දාලා ඒක නරක වැඩක් නෙවෙයි හරිද? සමහරකට අවුල් ගිහිල්ලා මට උඩ අපි හදන සබන් වල පිරවුම් ද්‍රව්‍ය දානවද වගේ. ඒක හැමදාම සබන් වල කරපු දෙයක් මේ හොර වැඩක් නෙවෙයි. ඒකනේ උන් ප්‍රතිශතයක් කියලා ගහලා තින්නේ ඕක හරි. ඒතර සබන් වලට ඒක අත්තර සබන් ඕනේ නැහැ ඒකේ ගන්න. හරි. අර බේබි සබන් අර මතකද මං කිව්වා බේබි සබන් වල පොඩ්ඩක් වැඩි කියලා මං කිව්වේ TFM මගේ. දැන් උන් පොඩි උන්නේ. දැන් රෙද්ද ගණන් ළමයි සබන් ගාලා ගලේ ගහලා හරි හොදද ඒක මොකෝ පොඩි එක ඔහොම පණ කඩාගෙන අතුල්ලන්න ඌව ගලේ ගහලා හොදන්න බෑනේ අපිට පොඩ්ඩ ඇඟපත අතුල්ලගෙන මොකක් හරි කරගෙන සබන් චුට්ටක් අඩු වුණත් අපිට අවුලන්නේ නැහැ ඔක ඇගේ ගාන මොකක් හරි කරගන්න පුළුවන් අර චූටි එක අරගෙන ඌගේ එහෙම කරන්න බෑනේ ඌ බොහොම මෘදු විදිහට උඩ සලකන්න බෑ ඒ නිසා තමයි ඒ පොඩි උන්ගේ සබන් වලට බේබි සබන් ටිකක් ගණන් වැඩිත් ඒකයි බේබි සබන් ගණන් වැඩි අනිත් ඒවාට වඩා බේබි සබන් ටිකක් ගණන් වැඩි වෙන්නේ නේද ඒ වල සබන් වැඩි සබන් කැටේ සබන් වැඩි සබන් කැටේ සබන් වැඩි කියන්නේ සබන් කැටේ වැඩි ප්‍රතිශතයක් ඇත්ත සබන් ඒතර ඉතුරු ටික ඒව පෙරවුම් ද්‍රව්‍ය මොනවා හරි. හරි. මට තේරෙනවා එහෙම තමයි මේ බිස්නස් එක දුවන්නේ කියලා. මං ශනික යනවා හන්දියේ කඩේට ගිහිල්ලා කියනවා පාම් පිටි කිලෝ එකක්. හරි. සබන් කිලෝ එකට ඇත්තටම කරන ඒවා නෙමෙයි මේ හරිද කොහොමද මේ සබන් කිලෝ එකට පාම් පිටි කිලෝ එක ගානේ කලවම් කරලා මං සබන් ප්‍රමාණෙන් දෙගුණයක් ඒ කියන්නේ තිබ්බ රසායනික සබන් වලින් දෙගුණයක් විවහාරයේ පවතින සබන් මට හදා ගන්න පුළුවන්. ඇයි ඉතින් එකට එකක් මම දාලා තියෙන්නේ පිටි දාලා තියෙන්නේ. මම පාම් පිටි දාලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේක දැන් අර පාටක් පොඩ්ඩක් එන්න ඕනනේ. ආම නිකන් අමු සුදු පාට සබන්නේ මං ගාව තියෙන්නේ. මට දැන් මේකට පාටක් ගන්න මොනවා හරි ඔය කලරින් ටිකක් මොනවා හරි තියෙන ටිකක් දානවා. හරිද? එක එක පාට කලරින් හොයාගන්න බැරි මොනවා හරි ටිකක් දාලා පාට කරගන්නවා. ඔය පර්ෆියුම් එකක් චුට්ටක් කියනවා සුවඳ වෙන්නේ. දැන් අර ඒ දේවලුත් ඕනේ. ඒ කියන්නේ නිමි සබන් ඒ මාකට් එකට දාලා විකුණන්න බෑ. අර ගාලා ගහනවා කැටයමක්. මොකද්ද ගහන්නේ? මොකක් හරි ඊකෙම් කියලා ගහනවා. ඉස්සරේ මුලින් උඹලට විකුණන එක තමයි පිටිපස්සෙන් කරනවා ආසාවෙන් නාන්න කියලා. හරි ඒ වගේක් ගහලා මේ දාලා විකුණන කැටයමක් කපලා මේ පිට කවරයක් දාලා ඒකට අර ඊවිඳුර කියනවා ඩිසයින් කරන්න කියලා අපි පිට කවර හදන එකට මේ උට සබන් කැටේ පිට කවර ඩිසයින් කරන්න කියලා මේ දාලා පළවෙනි මාසේ ඩියුට් පැක් එකත් එක්ක යවනවා සබන් කැටය. ඊළඟ මාසෙ නම් ඒතර හොඳයි නම් ඉල්ලයි නේද පළවෙනි එක ෆ්‍රී දෙනවා පළවෙනි එක මේ ඊළඟ එකේ ඉඳන් කැමති නම් ගන්න පුළුවන් සබන් ගින්න ගන්න පුළුවන් අපෙන්. එහෙම පටන් අරගෙන ටික ටික එහාට මෙහාට පතරව ගන්න තමයි තියෙන්නේ. මොකක් හරි කරලා يعني පන්ති හරිම ගියේ නැත්තම් ඕක තමයි තියෙන්නේ අදහස්. හරි. එතකොට මේ ওই විදිහට අපි සබන් හදලා ඉවරයි.